දානාදී ගුණා පාරමී නාම ऐतिहासिक हाल्याल पुराण विहारस्थाने विहाराधिपति अति गौरवार्ह नारायणपनाव श्री गंगा तिलक विहारेतु ये विहारगणे आधिपत्य होवन पददुबर निधियक संगनायक अपने नायक माहिपाना महंसे මේ අවස්ථාවේ පළමුවට තාම කෞරවයෙන් යුතුව සිහිපත් කරනවා. ඒ වගේම තෙල්දිරියේ නාලන්දා මහා පිරිවෙන්හි පරිවෙනාධිපති මෙතදුම්බර ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ලේකකාධිකාරී ස්‍යම්පාලිවංශික මහා නිකාය අස්කිරි මහා විහාර පාර්ශවයේ කර්මවාකාචාර්ය अति गौरवनीय अपने आलयाले पंजानंद पंडित हामुरान वහන්සේ වගේම විහාරස්ථානයේ විහාරාධිකාරී ගෞරවනීය අපේ ලොකු හාමුදුරන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයන් අවසරයි. විහාරස්ථානයේ සතර පෙරුවේ දායක කාර්යකාරී සුපින්වතුනි අද දවසේ මේ සිද්ධ කරන පින්කම පිළිබඳව අපේ ගෞරවනීය මහා සංඝරුවන සිහිපත් කරන්න දෙන්නා. ඔබ අද ආරම්භ කරපු පින්කමක් නෙවෙයි. පිට මාස 3කට එහා ඔබ මුල කරපු පින්කමක්. සසල විවහාරයේ සඳහන් වෙන්නේ හරියට චෛත්‍යයක් නිර්මාණය කරනවා කියලා. ඔබ මාස 3ක් තිස්සේ මේ චෛත්‍යයේ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය සිදු කරපු මොහොතේ ඇසල පුර පසළොස්වක පොහොය දවසේ එදා ඉඳලා මේ මොහොත වෙනකම් මේ චෛත්‍යයේ නිර්මාණ කටයුතු හැමදෙනාගේම සහභාගීත්වයෙන් දායකත්වයෙන් සිදු කරලා හෙට දවසේදී ඔත් පැලැන්වීමේ කටයුතු සිදු කරනවා කිව්වොත් නිවැරදි. මම මේ සිහිපත් කරන කාරණාව පිළිබඳව හැමෝටම පැහැදිලි ඇති. පසාරාධනාවේ ඉඳලා කඨින චීවර මහා පින්කම දක්වා සිදු කරන මේ මාහගේ පුණ්‍ය කර්මය පින්කම් මාලාවයි මේ චෛත්‍ය නිර්මාණය කරනවා කියලා මේ ශාසනයේ ව්‍යවහාර කරන්නේ. ඒ තරම් පින් වැඩෙන මහා පින්කමක් ඔබ සිදු කරන්නේ. ඉතින් ඒ සඳහා සියලු කටයුතු සංවිධානය කරගෙන අද දවසේ ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ. ඉතින් මේ පින්වත් හැමදෙනාම තමන්ගේ ජීවිතයේ කලින් ධර්ම ශ්‍රවණය කරලා තියෙනවා එහෙම නේද? ඉතින් ඒ සාවනාවේ කොහොමද කියන කාරණාව අපි පුනః සිහිපත් කළ යුතු නෑ. මේ ලැබුණු අවස්ථාව අපේ ජීවිතයට තාම දුර්ලභ අවස්ථාවක්. ඉතින් හැමදෙනාම මේ අවස්ථාව මනාව අරධාර්මිතව යදාගමු. තමගේ කය වචනය සංවර කරගෙන තමාට අන් අයට බාධාවක් නොවන පරිදි ශ්‍රද්ධාවෙන් අවබෝධයෙන් යුතුව සිහියෙන් යුතුව ධර්ම ශ්‍රවණය කරනවා කියන සිතිවිල්ලෙන් සාධකාරයක් අපි අද ධර්ම දේශනාව සඳහා මාතෘකා වශයෙන් තෝරාගත්තේ බොහොම වටිනා කියන මාතෘකාව. අපේ ජීවිතේ අපි ගොඩක් පින්කම් සිදු කරනවා. ඒ සිදු කරන පින්කම් මොන
අරමුණෙන්ද සිද්ධ කරන්නේ. අපි කීප දෙනෙක්ගෙන් ඇහුවොත් විවිධ අරමුණු තියෙනවා කොට. ඔබ පින්කමක් කරනකොට විවිධ අරමුණු තියෙනවා. හැබැයි අවසාන අරමුණ අපි හැමෝම ඇහුවොත් ඒ පින්කම් කරන්නේ ඇයි කියලා කෙලවර උතුම් නිර්වාණ අවබෝධය පිණිස. ඉතින් අද දවසේ අපි බලාපොරොත්තු වෙන්නේ කාල වේලාවත් එක්ක අපි මේ සිද්ධ කරන පින්කම් කොමන අරමුණක් ඇතිවද සිද්ධ කරන්නට ඕනේ. එයින් වඩා අපිට අර්ථදායී වෙන්නේ කොමන ආකාරයට කොමන සිතිවිල්ලක් පෙරදරි කරගෙන සිදු කරන පින්කම්ද. ඒවා ධර්මයේ හඳුන්වන ආකාර දෙකකට. වට්ටගාමිනී පින්කම් ඒ වගේම විවට්ටගාමිනී පින්කම්. වට්ටගාමිනී කියලා කියන්නේ වට්ට කියලා කියන්නේ සසරට. වෘතයට කියනවා වට්ට කියලා. වට්ට ආවට්ට. එහෙනම් ඒ වට්ටගාමිනී පින්කම් එහෙම නැතිනම් එකහෙලාම නිවනට උපකාරී වෙන පින්කම්. නිර්වාණගාමී මාර්ගය සාක්ෂාත් කරගන්නට සසරින් එතර වෙන්නට බලපාන පින්කම්. මොනවද ඒවා කිව්වේ? වට්ටගාමිනී පින්කම්. විවට්ටගාමිනී පින්කම් කියලා කියන්නේ සසර සැපය පිණිස හේතු වෙන පින්කම්. දැන් ප්‍රශ්නයක් ඇති අපි කරන පින්කම් ඔය දෙකෙන් කොයි ගණනටද වැටෙන්නේ? දැන් තවත් ප්‍රශ්නයක් තියෙනවානේ. නිවනට හේතු වෙන පින්කම් කුසල හැටියට සසර සැපය වෙනුවෙන් හේතු වෙන පින්කම් හැටියට අපි අර්ථකථනය කරනවා. ඒකේ වැරද්දක් දකින්නේ නැහැ. හැබැයි පිනය කුසලය කියලා දෙකක් වන පොතේ සඳහන් වෙන්නේ නැහැ කොතනකවත්. ඒක පින කියලා කියවත් කුසලය කියලා කියවත් වැරද්දක් නැහැ. ඒ වගේම ඔබ හඳුනාගෙන තියෙන ආකාරයට අපි නිවන් දකින්න හේතු වෙන්නේ කුසලයක්. සසර සැපේ පිණිස හේතු වෙන්නේ පින කියලා අර්ථකථනය කරලා ඒකෙත් ලොකු වැරද්දක් නැහැ. හැබැයි අපි මේ කරන පින්කම් වල අරමුණු සිතිවිලි ඉලක්ක දන්නේ කවුද? අපිම නේද? අපි සිද්ධ කරන පින්කම් වල අරමුණ දන්නේ අපිමයි. එහෙමනම් ඒ සිද්ධ කරන පින්කම් නිර්වාණගාමී මාර්ගයට හේතු වෙන පින්කම්ද? එහෙම නැතිනම් සසර සැපය පිණිස පමණක් හේතු වෙන පින්කම්ද කියලා අපි අද හඳුනා ගන්නට උත්සාහ කරමු. අවබෝධ කරගන්නට උත්සාහ කරමු. සාමාන්‍යයෙන් පින්වතුනි මේ නිවනට හේතු වෙන පින්කම් කියලා කිව්වොත් අපි සීල, භාවනා, දාන කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් හඳුනා ගන්න පුළුවන් ප්‍රධාන වශයෙන්. මොනවද? දාන, සීල, භාවනා කියන මේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන්. මේ පින්කම් කරනකොට අපිට විවිධ වූ බලපෑම් වෙනවා, බාධක වෙනවා. ඒවා සියල්ල මැඩපවත්වාගෙන අපි මේ පින්කම් සිදු කරන්නේ. දැන් උදාහරණයක් ඇටියට අද ධර්ම දේශනාව ආරම්භ කරන්නට ටිකක් සෝදානම් වෙලාව ඉක්ම ගියා කියලා හාමුදුරුවෝ සිහිපත් කළා. දැන් කාලය බාධාවක් වෙලා අපිට පින්කම් කරන්නට සමහර වෙලාවට. නමුත් ඔබ ඒ පාරිසරික බාධාවන් කියලා ඒවට කියන්නේ. ඒ පාරිසරික බාධාවන් බාධාවක් කරගත්තේ නැහැ. ඔබ අදිෂ්ඨාන සීලේව මේ පින්කමත් නිමා කරනවාමයි කියන චේතනාව ඇතිවයි මේ ධර්මශාලාවේ වාඩි වෙන්නේ. ඒ කියන්නේ ඔබ කුසල අරමුණු පෙරදරි කරගෙන පින්කම් කරන පිරිසක්. දැන් පින්වතුනි අපි අපේ ජීවිත තුළත්
ඒ අත්දැකීම අපිට තියෙනවා. සමහර වෙලාවට අපි කල්පනා කරා ඉක්මනට නිවන් දකින්න තියෙනවා නම් ඒ සඳහා හේතු වෙන පින්කම් මොනවද කියලා හොයලා ඒ වල නිරත වෙන්න. දැන් අපි උදාහරණයක් ඇටියට කියවොත් ගිහි ඇත්තෝ හැටියට ඔයගොල්ලෝ පන්සිල් සමාදන් වෙනවා. පොහොයට උපෝසත අටසිල් සමාදන් වෙනවා. සමහර උපාසකම්මලා වාසක තාත්තලා ගිහි දසසිල් සමාදන් වෙනවා. සමහර වෙලාවට අපි කල්පනා කරනවා මේ තියෙන බැඳීම් වලින් ටිකක් දුරස් වෙනවා. මාසයක් දෙකක් හරි කමන්නේ නිදහසේ පින්කම් කරන්නට පුළුවන් තැනකට යන්න. බණ භාවනා කරමින් ඉන්න පුළුවන් තැනකට යන්න. අපි කල්පනා කරන්නේ අපිට එහෙම හිතිලා නැද්ද? එහෙම හිතිලා ඒ වෙනුවෙන් අපි හිතිලා කටයුතු කරපු අවස්ථා නැද්ද? දැන් එයිනේ මේ මනුෂ්‍යාත්ම භාවය තුළ අපිට ශන සම්පත්තිය ලැබිලා තියෙනවා. ඒ ලබාගත්තු ශන සම්පත්තිය අපි වහ අර්ථාන්විතව යොදාගෙන කටයුතු කරන්න ඕනේ. ඒ නිසා පුළුවන් උපරිමයෙන්ම සීල් රකිමින් වන භාවනා කරමින් දන් දෙමින් අපි කාලය ගත කරන්නට ඕනේ. දැන් මේ එක පිරිසක් ධර්ම මතයක්. මේ මතය නිවනට කොයිතරම් හේතු වෙනවද? නිවනට කොයිතරම් අර්ථාන්විත වෙනවද, ප්‍රයෝජන වෙනවද? දැන් මම මුලින් ගාථා පාඨයක් සිහිපත් කළා. සංයුත්ත නිකායේ අන්තර්ගත වෙන ගාථා පාඨය. තණ්හා දිට්ඨි මාන අනුපවත්තා. තණ්හා දිට්ඨි මාන. මෙන්න මේ පින්කම් කරනකොට තණ්හාව, තෘෂ්ණාව, ඒ වගේම වැරදි දෘෂ්ටිය, ඒ වගේම මාන්නය විවිධ මැනීම් තියෙනවා. සෙය්‍ය සදෙස හීන වශයෙන් මෙන්න මේ තෘෂ්ණාවයි මාන්නයයි වැරදි දෘෂ්ටියයි ඇතිව පින්කම් කළොත් ඒ කිසිදු පින්කම නිවනට හේතු වෙන්නේ නැහැ. දැන් මට මහා පින්කම් මේ කාලය පුරාවට සිද්ධ වෙනවා. දැන් බොහොම සතුටුයි අපි විහාරස්ථානයේ ප්‍රවිෂ්ඨ වෙනකොට දැන් අපේ හාමුදුරුවෝ සිහිපත් කළා ගිය වර්ෂයේ මේ ධර්මශාලාව අලුතින් ඉදි කරන්නට ආරම්භ කරේ. ඒ වගේම දැන් විහාර මන්දිරයේ වැඩ කටයුතු තාම සිද්ධ වෙනවා. මේවා අටමහා පින්කම්. අටමහා පින්කම්. කටදේශීවර පූජාව ඇතුළු කොටට මේ හැම පින්කමක්ම අපේ තණ්හාව, වැරදි දෘෂ්ටිය සහ මාන්නය ඇතිව සිදු කළොත් ඒවා කිසිදු පින්කමක් නිවන් දකින්නට අපට හේතු වෙන්නේ නැහැ. එහෙනම් ඒවා විවට්ට ගාමිනී කියන තරම කරනවා. ඒ කිව්වේ සසර සැප ලබා දෙන්නට පමණක් හේතු වෙනවා. නිවන කියන කාරණාව වෙනත් පැත්තකයි එතකොට අපිට දකින්නට තිබෙන්නේ. අපි ළඟ නැහැ. කොහොමද එහෙම වෙන්නේ? අපි අද කාල වේලාවක් ටික සාකච්ඡා කරමු. මොකද්ද මේ තණ්හාව කියලා කියන්නේ? තණ්හාව කියලා කියන්නේ පිටුනේ අපි ඉලක්ක කරගන්න දේ. ඒක පින වෙන්නත් පුළුවන්. කුසල අරමුණක් වෙන්නත් පුළුවන්. අකුසල අරමුණක් වෙන්නත් පුළුවන්. දැන් අපි අකුසල අරමුණු පෙරදරි කරගෙන පින්කම් කරන්ට මුල පුරන්නේ නැහැ. හැබැයි තෘෂ්ණා මූලිකව නම් අපි පින්කම් කරන්නට මුල පුරනවා. තෘෂ්ණා මූලිකව අපි පින්කම් කරන්නට මුල පුරනවා. දැන් ඉලක්ක ඇති කරගන්න ඕනේ පින්කම් කරනකොට. ඒ ඉලක්කය කෙරෙහි අපි උපාදාන වෙනවා නම්, ආශක්ත වෙනවා නම්, ඒ ඉලක්කය කෙරෙහි බැඳෙනවා නම්, ඇලෙනවා නම්, දැන් ඉලක්කය පින්කමක් කරනකොට අරමුණක් තියෙනවා. ඒ අරමුණ කෙරෙහි නිවන වෙන්නට පුළුවන්. අරමුණ නිවන වෙන්නත් පුළුවන්. හැබැයි ඒ අරමුණ කෙරෙහි අපි ඇලෙනවා නම්, බැඳෙනවා නම්
උපාදානය වෙනවා නම් එතන තෘෂ්ණාව තියෙනවා. දැන් මමය මාගේය සත්පුද්ගල සංඥාවක් නැහැ කියලා තේරුම් අරගන්නට නම් අටුතරද සෝවාන් වෙන්න වෙනවා. සත්පුද්ගල සංඥාවක් නැහැය මමය මාගේය කියලා දෙයක් නැහැ කියලා තේරුම් ගන්න නම් සෝවාන් වෙන්න ඕනේ. හැබැයි එහෙනම් අපි හිතාගෙන ඉන්නවා සමහර වෙලාවට නිවන් දකින්නේ මම කියලා. කවුද? නිවන් දකින්නේ මම කියලා. මම නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා කියලා අපි මෛත්‍රී කරන්නේ. අවසානයේ මම නිවන් ලබම්මා. හැබැයි මමයි මාගේ කියලා දෙයක් නැහැ. නමුත් නිවන් දකින්න මම කියලා කෙනෙක් අපි අරගෙන එහෙමනම් අපේ කරමුණ එතන තෘෂ්ණාව වැඩෙනවා. එතන තෘෂ්ණාව වැඩෙනවා. පැහැදිලිද මේ කියන කාරණාව? තෘෂ්ණාව. එතනින් මෙහා කරන පින්කම් ගැන දැන් කටින චීවර පූජාවක් සිදු කරනවානේ අපි. ඔය චීවරේ දායකත්වයේ බාර ගන්නට මෙහෙනම් කොහොමද දන්නේ නැහැ. සමහර තැන්වල ටිකක් ගැටුම් මෙති වෙනවා. මේ අවුරුද්ද මට ආම්දුරුත් එක්ක ටිකක් වයින් බස් වෙනවා. දායක සභාව තුලත් ඒකට විවිධ ප්‍රශ්න පැන නැගෙනවා. ඇයි ඉක්මනින් කටින චීවර පූජාවක් සිදු කරගන්න? ඇයි ඉක්මනින් නිවන් යන්න? ඉක්මනින් නිවන් යාම තමයි අරමුණ. එනිසානේ අපි මේ ඉක්මනින් අනිත් එක්කෙනාට වඩා ටිකක් උසස් විදියට කටින චීවර පූජාවක් සිදු කරමු. එහෙම යම් කිසි කෙනෙක්ගේ අරමුණක් තියනවා නම් පැහැදිලිද මේ කියන කාරණාව? දැන් අපි පින්කම් කරන අරමුණනේ. එහෙම අරමුණක් ඇතිව නම් මේ පින්කම කරන්නේ නිවනට හේතු වෙන්නේ නැහැ. හැබැයි අපි බලාපොරොත්තු වෙන නිවන් දකින්න එක. හැබැයි අනිත් අයට කලින් ඉක්මනින් නිවන් යන්න. දැන් ඒක විවේචනයක් නෙමෙයි අපේ තාත්තේ. සමහර වෙලාවට අපේ කුවෙන් සිහිපත් වෙන්නේ නැද්ද? මම දැන් අවුරුදු 15ක් තිස්සේ සීල් ගන්නවා. අවුරුදු 15ක් තිස්සේ සීල් ගන්නවා. ඒ නිසා මගේ සීලය අහවල් අයට වඩා උසස්. අන්න මානය. වැරදි දෘෂ්ටිය. වැරදි දෘෂ්ටිය මගේ සීල් රකින්නේ. මම හැමදාම ගෙදර පන්සිල් සමාදන් වෙනවා. ඒ නිසා ගෙදර අනිත් අයට වඩා මගේ සීලය වැඩි. අපිට හිතෙන්න පුළුවන් අපි එහෙම කියන්න පුළුවන්. එහෙම චේතනාවක් ඇති වෙනවා නම් එහෙම ප්‍රකාශයක් කරනවා නම් එතන මානය අනිත් අයට වඩා මම උසස් කියන සිතිවිල්ල කියනවා. එහෙමනම් ඒ විදිහට සිල් රැකලා අපි කවදාවත් නිවන් දකින්න බෑ. ඒකේ ඵලයක් නැහැ කියන එක නෙමෙයි. ඒකේ කුසල කර්ම අපට විපාක ලැබෙන්නේ නැහැ කියන එක නෙමෙයි කියන්නේ. සසර සැපය පිණිස හේතුනවා. දැන් ආමුදුරම දේශනා කරනවානේ සසර සිල් රැකපු අය තමයි සුගතිය උප්පත්තිය ලබන්නේ. ඒ මනුෂ්‍ය ලෝකේ දිව්‍ය ලෝකේ උප්පත්තිය ලබන්නේ සසර සිල් රැකපු අය. සීලය රකින්නේ නැතිනම් සීලය ආරක්ෂා කරන්නේ නැතිනම් දිව්‍ය ලෝක මනුෂ්‍ය ලෝක උප්පත්ති ලබා ගන්න දානය දෙන්නේ නැතිනම් ඒ සුගතිය උප්පත්තිය ලැබුවත් සැප සම්පත් භුක්ති විඳින්නට ලැබෙන්නේ නැහැ. මොකද සිහිපත් කරේ අපි සිද්ධ කරන පින්කම්වල අරමුණ අනුවයි ඒවා නිවනට හේතු වෙන පින්කම්ද එහෙම නැත්නම් සසර ගමන සැපය පිණිස පමණක් හේතු වෙලා නතර වෙනවද කියලා තේරෙන්නේ නැහැ. දැන් අපි පින්කම් කරනකොට භාවනා කරනකොට දැන් අපි සමහර අය ස්වාමීන් වහන්සේලා අපේ හාමුදුරුවෝ වෙන්න පුළුවන්. අපේ ගිහි දායක පින්තුන් වෙන්න පුළුවන්. නොයෙක් අරමුණු ඇති කරගෙන අපි මේ භාවනා වඩන්නට
දන් දෙන්නට සිල් රකින්නට අපි කටයුතු කරනවා. දැන් මේ තැන තුළ මේ අවස්ථාව තුළ අපේ අරමුණු මොනවද? මම කාගෙන්වත් අහන්නේ නැහැ. දැන් දායකයෝ මේ විහාරස්ථානයේ මූලික කරගෙන මහා පින්කම් කරනවා. ඒවා ඔබට දෙලොව සැප පිණිස හේතු වෙන පින්කම්. දැන් අපි දන්නවා මේ විදිහේ අට මහා පින්කම් කරාම ඒ වගේ ස්වභාවය තමයි සසර නිරේගාමී වෙන්නේ නැහැ. නිවන් දකින්නකන් එකම ආකාරයට සැප විපාක ලබා දෙනවා. කවුද අකමැති? අපි උපදින ආත්ම භාවයක් පුරා දිව්‍ය ලෝකේ මනුෂ්‍ය ලෝකේ උපත්ති ලැබලා සැප විඳින්න අකමැති කෙනෙක් මෙතන ඉන්නවා. කවුරුත් නැහැ. අපි ඒ සැප ලබන්න විදිහට කැමතියි. හැබැයි පින්කමක් කරනකොට ඔන්න ඔය අරමුණ ආවොත් එතන තෘෂ්ණාව නෙමෙයි වෙන්නේ තියෙන්නේ. සසරේ තවත් තැනක ඉපදිලා සැප විඳීමේ අරමුණ නම් ඒක අල්ලා ගැනීම අරමුණක් නෙවෙයි. එහෙනම් ඒ අරමුණ නැතිවයි අපි මේ පින්කමට මුල කරන්නට ඕනේ. මොකද ඒ අරමුණ තිබුණත් නැතත් ඒවා විපාක අපට ලැබෙනවාමයි. දැන් අපි මේ ශාසනය තුල අටමහා පින්කම් කරන්නේ සියතුනි ඇයි? ඒවල අරමුණ වෙන්න ඕනේ මොකක්ද? දැන් ඔබ හාමුදුරුවන්ට මාස 3කට කලින් වස් ආරාධනා කළේ කුමක් නිසාද? ඒකට නම් පිළිතුරක් ඕනේ. ඇයි වස් ආරාධනාවක් සිදු කළේ? හෙට දවසේ මේ කටින ජීවර පූජාව සිදු කර ගැනීම. ඒක එක අරමුණක්. ඒක එක අරමුණක්. හැබැයි මේ හැම දෙයක්ම ශාසනයේ පැවැත්ම පිණිස හේතු වෙන පින්කම්. ඔබ හාමුදුරුවන්ට ආරාධනා කළා. හාමුදුරුවෝ මේ වස් කාලය තුල උන්වහන්සේගේ සීලාදී ගුණධර්මයන් වඩා වර්ධනය කරගනිමින් දායකයන්ට ගුණධර්ම වඩන්නට උදව් කරනවා. දායකයෝ හාමුදුරුවන්ට ගුණධර්ම වඩන්නට සිව්පසයෙන් උපස්ථාන කරමින් පෙරලා උන්වහන්සේගෙන් දායකයන්ට ගුණධර්ම වඩන්නට සසර ගමනට අර්ථයක් වෙන්නට උපදේශ අනුශාසනා බලාපොරොත්තු වෙනවා. දැන් මේක නෙමෙයි ධර්මන නෙමෙයි. ඔබ වචනේ වාක්‍යයකින් ඕක කියලානේ වස් ආරාධනාව සිදු කරන්නේ. මේක පිළිබඳව ශාසනයේ උන්නතිය පැවැත්ම වෙනුවෙන් හේතු වෙන පින්කමක් වෙනවා. එහෙනම් ඔබ ඇති කර ගන්නට ඕනේ අරමුණ වෙනුවෙන් ශාසනයේ පැවැත්ම උදෙසා අපි මේ සිවණක් පිරිසම මේ පූජාවන් මේ පින්කම් සිදු කරන්නේ. විශේෂ අටමහා පින්කම්. අටමහා පින්කම් කරගැනීමේ අරමුණ වෙන්න ඕනේ මොකද්ද? සම්බුද්ධ ශාසනයේ පැවැත්ම. ඇයි එහෙම වෙන්න ඕනේ? සම්බුද්ධ ශාසනයේ පැවැත්ම සිද්ධ වුණොත් තමයි දායකයන්ට පින්කුසල් කරගන්නට අවස්ථාව සැලසෙන්නේ. දායකයෝ ඒ වෙනුවෙන් කැප වුණොත් සිව්පසෙන් උපස්ථාන කරන්නට පෙළ ගැහුණොත් හාමුදුරුවන් වහන්සේලාට බ්‍රහ්මචාරයේ පිළිස කෙන ශාසන උන්නතිය වෙනුවෙන් වැඩ ඉන්නට අවස්ථාවක් සැලසෙනවා. ඉතින් මේ දෙපාර්ශ්වයේම කැපකිරීමයි මේ ශාසනයේ පැවැත්මට හේතු වෙන්නේ. දැන් අපේ හිතාගෙන ඉන්නවනේ සම්බුද්ධ ශාසනය කියලා කියන්නේ හාමුදුරුවෝ විතරයි කියලා නෑ. සෙවණක් පිරිසම තමයි මේ ශාසනය කියලා කියන්නේ. එහෙනම් මේ කාල වේලාවත් එක්ක මට ටිකක් කෙටි කරන්නට වෙනවා. භාවනාව කියලා කියන්නේ මොකක්ද? භාවනාව කියලා කියන්නේ හිත එක අරමුණක තැන්පත් කරගෙන වර්ධනය කරන එක. හිතෙහි වැඩිම, කයෙහි වැඩිම, සීලයෙහි වැඩිම භාවනාව. මොකද්ද කයෙහි වැඩිම කියලා කියන්නේ? අපේ කය
පරිහරණය කරන විදිය. අපි කය පරිහරණය කරන්නේ කොහොමද? දැන් ඔයත් එක්කම දැන් අපි අද අහලා ඇති මේ සීලයන් අතර කයට අදාළ කය සංවර කර ගැනීම සීලයන් කියනවා. කායික සීලය. එමා පංචශීල සමාදන් වීම තුළ විතරක් නෙවෙයි. අටසිල් සමාදන් වීම තුළ පමණක් නෙවෙයි. දැන් අපි ආහාර අනුභව කරන්නේ දිවි පැවැත්මට. හැබැයි අපි ආහාර අනුභව කරනකොට ඒ වගේම ඇඳුම් පැළඳුම් අපේ ගත දරනකොට ඒවා පැවැත්ම පිණිස පමණක් විලිවසා ගන්න පමණක් නම් අරමුණ වෙන්නේ එතන අපේ කායික සීලය කියනවා. හැබැයි එතන මෙහාගේ පරමණක් නම් තියෙන්නේ එතන අපේ කායික සීලය නෑ. භික්ෂුන් වහන්සේලාට බුදුහාමුදුරන් දැන් වදාරනවා මේ උන්වහන්සේලා පින්නපාතේ එහෙම නැත්නම් දානය වළඳනකොට පුරාණංච වේදනම් පටිහංතාමි නවංච වේදනම් නවපාදේසාමි. ආහාරයේ වළඳන්න කියලා කියන්නේ දානය වළඳන්න කියලා කියන්නේ ඇති වෙන්නට තියෙන වේදනාවන් නැති වෙන්නට ඇති වෙලා තියෙන වේදනාවන් නැති වෙන්නට මොනවාද? කුසගිනි. සරලව කියවොත් කුසගිනි. එහෙනම් මෙන්න මේ කියන සංකල්පය අපි ආහාර ගන්නකොට තියෙනවා. අපිට ඇති වෙලා තියෙන කුසගින නැති කර ගන්නත් ඊළඟට ඇති වෙන්නට තියෙන කුසගින නැති කර ගැනීමත් නම් අපේ ආහාර ගැනීමේ අරමුණ වෙන්නේ අන්න අපේ එතන කය සංවරය. එන්න මේවා සීලය. මේවා සීලය. දැන් අපි ආහාර ගන්න මොන අරමුණද? සීලයක් ඉන්න මොන අරමුණද? කෙනෙක් කියන්න පුළුවන් අපායගාමී වීමෙන් වළකින්නට තමයි මම සිල් සමාදන් වෙන්නේ. සිල් ආරක්ෂා කරන්නේ. මොකද සිල් රැක්කේ නැත්නම් අපායගාමී වෙනවා. සිල් ආරක්ෂා කර අපායගාමී වීමෙන් වැළකෙනවා. එහෙනම් අපේ අරමුණ වෙන්නේ නිවන නෙවෙයි අපාය යන්නේකින් වැළකෙන එක. එහෙනම් එතන තියෙනවා අනිත් පැත්තෙන් දිව්‍ය ලෝක මනුෂ්‍ය ලෝක වල උප්පත්ති ලැබීම තමයි අපේ සිල් රැකීමේ අරමුණ. එහෙනම් එතන නිවනේ අරමුණක් නෑ. එහෙනම් එතන වැරදි දෘෂ්ටිය ඒ වගේම තෘෂ්ණාව ඒ වගේම මාන්නයක් තියෙනවා අර කියන. එහෙනම් ඒ විදිහට කරන පින්කම් නිවනට හේතු වෙන්නේ සසර ශක්‍රදේවේන්ද්‍ර පදවිය ලබන්න පුළුවන්. මනුෂ්‍ය ලෝකයේ ශක්ති රාජ සම්පත්තිය ලබන්නට පුළුවන්. හැබැයි නිවන් දකින්නට නම් හේතු වෙන්නේ නැහැ. ඒ අරමුණේ කරන පින්කම්. එන දැන් පැහැදිලිනේ නිවන් දකින්න කියලා වෙන පින්කම් જાතියක් නැහැ කියලා. මේ සසර පැවැත්ම පිණිස කියලා වෙනම පින්කම් જાතියකුත් නැහැ කියලා. එහෙනම් මේ කරන පින්කම් සිදු කරන අරමුණයි තීරණය කරන්නේ. ඒ කර්මයේ විපාක දෙනකොටයි තීරණය වෙන්නේ අපි නිවන් දකින්නට හේතු වෙනවා නේවා. සසර සැපේ පිණිස පමණක් හේතු වෙනවා. දැන් භවනාව කියන්නේ අර්ථකථනය දුර්ගුණ දුරු කරමින් යහගුණ වැඩිමෙන් ප්‍රඥාවෙන් ජීවිතය දකින්න එක. මොකද්ද? මත් එක කියමු දුර්ගුණ දුරු කිරීම යහගුණ වැඩිම ප්‍රඥාවෙන් ජීවිතය දැකීම අවබෝධය කර ගැනීම. මොකද දුර්ගුණ දුරු කරනවා කියලා කියන්නේ දුරුගුණ දුරු කරනවා කියලා කියන්නේ භාවනාව කිව්වේ වැඩිමනේ. කයෙහි වැඩිම, සිතේ වැඩිම, කුසලයේ වැඩිම. අපි මේ බණහන එක භාවනාවක් හැටියට කරන්නට පුළුවන්. කොහොමද? මේ බණහන එක එකම අරමුණ පෙරදෙලි කරගෙන මම ධර්ම ශ්‍රවණය කරනවා. මගේ බාහිර පරිසරය කෙරෙහි අවධානයක් නැතිව මම ධර්ම ශ්‍රවණය කරනවා කියන සිතිවිල්ල පෙරදරි කරගෙන ආරම්භයේ ඉඳලා අවසාන මොහොත දක්වා. හැබැයි අවසාන මොහොත තීරණය වෙන්නේ ඔබේ උත්සාහය මත. විනාඩියක් වෙන්න පුළුවන්, විනාඩි 10ක් වෙන්න පුළුවන්, පැයක් වෙන්න පුළුවන්. හැබැයි ඔබ
ආරම්භ කරපු මොහොතේ ඉඳලම අවසන් කරන මොහොත දක්වාම එකම අරමුණ නම් තියෙන්නේ. මොකක්ද අරමුණ? ධර්ම ශ්‍රවණය කිරීමේ අරමුණ නම් එය භාවනාමය කුසලයේ වැඩෙන ආකාරයේ ධර්ම ශ්‍රවණය කිරීම. ඔබ සිල් රකින්නවා. පන්සල් සමාදන් වන මොහොතේ ඔබ අදිෂ්ඨානයක් කරගන්නවා නම් මට පුළුවන් අවස්ථාව පැයක් වෙන්නට පුළුවන්, දවසක් වෙන්නට පුළුවන්, ජීවිත කාලෙක වෙන්නට පුළුවන්. මේ සමාදන් වුණු සීලය විඳගන්නේ නැතිව ආරක්ෂා කරනවා කියන අදිෂ්ඨානයේ ඇතුව ඔබ සිල් සමාදන් වෙනවා නම් ඔබ දන්නවා දැන් මම සිල් සමාදන් වෙලා ඉන්නේ මොන අරමුණෙන්ද? මේ සීලය මම විඳගන්නේ නැහැ කියන අරමුණෙන්. එහෙනම් ඔබේ අරමුණ භාවනාමය කුසලයේ භාවනාමය කුසල කරවේ වැඩ අරමුණේ සිල් සමාදන් වෙනවායි කියලා කියනවා. එහෙනම් දුරුගුණ දුරු කරනවායි කියලා කියන්නේ මොකක්ද? සීලය බිඳන චේතනාව නැති කරගන්නේ නැහැ. සිල් බිඳන වචන කියන්නේ නැහැ. සිල් බිඳන ආකාරයට අපි ක්‍රියා කරන්නේ නැහැ කියන එක. එහෙනම් දුරුගුණ දුරු කරලා විතරක් නැති යහගුණ වඩන්නට ඕනේ. මොනවද යහගුණ වැඩනවා කියලා කියන්නේ? මම දැන් ඉස්සෙල්ලා කිව්වේ සිල් සමාදන් වුණා නම් සීලය ආරක්ෂා කරගැනීමේ අරමුණ වෙන්න ඕනේ. ඒකට සතිය සිහිය තියෙන්න ඕනේ. ඔබ භාවනා කරනවා නම් ඒ භාවනා කිරීමේ අරමුණ තමයි යහගුණ වැඩිම. ඒක ඉදිරියට පවත්වාගෙන යාමයි. ඔබ සමාදන් වන සීල විනාඩි 5ක් හෝ ආරක්ෂා කරනවා නම් ඔබ විනාඩි 5ක් යහගුණ වඩලා. එහෙනම් දුරුගුණ දුරු කරමින් යහගුණ වැඩිම විතරක් නෙවෙයි ප්‍රඥාවෙන් ජීවිතේ දැකීම, ධර්මයේ දැකීම. මොකද ප්‍රඥාවෙන් ජීවිතේ දකින්නවයි ධර්මයේ දකින්නවයි කියලා කියන්නේ. මේ වචන බරපතල කරගන්න එපා. දැන් අපි නොකල යුතු දේ නොකරන්නත්, කල යුතු දේ කරන්නත් කුමන අරමුණෙන් දේ කරන්නේ කියන එකත් මතක තබා ගන්න ඕනේ. දැන් මොකක්ද අරමුණ? නිවන් දැකීම නම් අරමුණ. මේ සීලය මම නිවන් දකින්න තෙක් පුරුදු කරනවා කියන එකයි අරමුණ වෙන්න ඕනේ. ඒක තමයි ප්‍රඥාවෙන් එක කරනවා කියලා. භාවනා කරනවා නම් මගේ ජීවිතයේ අවසාන මොහොත දක්වා මේ භාවනාව මම වඩනවා. එහෙනම් අපි පුරුදු කරගන්න ඕනේ. අපි ජීවිත වේලා අවසන් වෙනකම් වඩන්නට පුළුවන් භාවනාවක් නේ. ජීවිතයේ අවසාන මොහොත දක්වා ආරක්ෂා කරගන්න පුළුවන් සීලයක්. ඉතින් මේකට අමුතු වෙන්නේ කොහොමද වෙන්නේ නැහැ. ඔබ ආරම්භ කරලා තියෙන දේ ඉදිරියට පවත්වාගෙන යන්නයි ඕනේ. ඒකයි දුරුගුණ දුරු කරමින් යහගුණ දකිමින් ප්‍රඥාවෙන් ධර්මයේ දකින්නයි කියලා කියන්නේ. ඒක තමයි භාවනාව කියලා කියන්නේ. ඊළඟට වෙන්නේ සීලය කියන කාර්යය. සීලය කියලා අපි බොහෝ වෙලාවට දකින්නේ කය වචනේ සංවරය සීලය. කය වචනේ සංවරය තමයි සීලය කියලා අපි ඉගෙන ගන්න. ධර්ම පාසලෙත් එහෙමයි, ධර්මශාලාවෙත් එහෙමයි අපි ඉගෙන ගන්නවා. හැබැයි සීලය කියන එක මෙන්න මෙහෙම අර්ථකථනය කරන්න පුළුවන්. කල යුතු දේ කිරීමත් නොකල යුතු දේ නොකිරීමත්. මොකද්ද කල යුතු දේ? පාණාතිපාතා වේරමණී. ප්‍රාණඝාතයේ වැළකීමද කරන්න ඕනේ. දැන් නොකල යුතු දේ මොකක්ද? මේ පළවෙනි සිල්පදේ ගමු. කල යුතු දේ මොකක්ද? නොකල යුතු දේ මොකක්ද? ප්‍රාණඝාතයේ නොකල යුතුයි. ප්‍රාණඝාතයෙන් වැළකීම කල යුතුයි. ඉතින් අපි හිතාගෙන ඉන්නවානේ මේ ධර්මශාලාවක් තුලත් අපේ සමහර අයගේ මුලින් සිහිපත් වෙන ආම්බුරනේ මම නම් සතු මරන්නේ නැහැ. ඉතින් ඒ නිසා මම සිල් රකින්න බොහොම සතුටින් ඉන්නේ. හැබැයි ඒ ප්‍රමාණවත් නෙවෙයි. ප්‍රාණඝාතයෙන් වැළකෙන එක පමණක් ප්‍රමාණවත් නෑ. සීලය සම්පූර්ණ වෙන්නේ නැහැ. සීලය සම්පූර්ණ වෙන්නේ නොකල යුතු දේ නොකරනවා වගේම කල යුතු දේ කරන්නත් ඕනේ. මොකද දැන් ප්‍රාණඝාතයෙන් වැළකීලා ඉන්නවා.
ඒක හොඳයි. පළවෙනි පියවර. දෙවෙනි පියවර සියලු සත්වයන්ගේ ප්‍රාණය ආරක්ෂා කරන් අපි බෙදලා ඉන්නවා. ඔව්. එහෙනම් අපි තව පැත්තකින් කිව්වොත් අපි පිළිගන්න ඕනේ මේ කාර්යයේ සියලු සත්වයන්ටම ජීවත් වෙන්න අයිතියක් තියෙනවා කියන්නේ. සියලු සත්වයන්ටම ජීවත් වෙන්න අයිතියක් තියෙනවා. අපට කිසිදු අයිතියක් නැහැ තව කෙනෙකුගේ ජීවිතේ නසන්ට, ඒ වෙනුවෙන් උපදෙස් දෙන්න, අනුබල දෙන්න, ක්‍රියා කරන්න. එහෙම දෙයක් වෙනවා නම් මුකුත් නොකර බලහගෙන ඉන්න. දැන් ඔය කළ යුතු දේවල් ප්‍රාණඝාතයෙන් වැළකෙනවා විතරක් නෙවෙයි ප්‍රාණීන් ආරක්ෂා කරනවා. දැන් සමහර වෙලාවට හොඳට දෙනවා හරිය තියනවානේ. අර අපිට මොකද අපි අත සිල් උපාසක ඉබ්බන්නේ උච්චන්නේ අනිත් පිට. දැන් ඔතන කාරණා දෙකක් තියෙනවා. බලාගෙන හිටියෙත් නෑ. ඉබ්බ කොච්චර හරි පැත්තක් කියනවානේ. දැන් එතකොට ඒ අනුබලය ඒ උපදේශය මොකද්ද? නොකල යුතු දේ කරන්න. එක පැත්තකින් අනුබල දෙනවා නොකල යුතු දේ කරන්න. මේ සතාගේ ප්‍රාණය ඝාතනය කරන්ට නිවැරදි ආකාරයෙන් කියලා දෙනවා එක පැත්තකින්. තමා කළ යුතු දේ කරන්නේ නැහැ. ප්‍රාණඝාතයේ විපාක කියලා දෙන්නේ නැහැ. අපි කළ යුතුයි විපාකය කියලා දෙන එක. ඒකේ භයානකකම කියලා දෙන එක. පිළිගන්නේ කහන කෙනාගේ කමක්නේ. හැබැයි අපේ හිතතොන අපි ඒක දන්නවා නම් අපි ඒක සිද්ධ කරන්න ඕනේ. අන්න කළ යුතු දේ කිරීම. නොකළ යුතු දේ නොකිරීම තමයි සීලය කියන්නේ. දැන් අරත්තාදානේ, කාම මිත්‍යාචාරය, මුසාවාදයේ මේ දස අකුසල වලටම මේක උපයෝගී කරගන්න. කාල වේලාව අනුව අපිට ඔච්චරයි කතා කරන්න හැකියාව තියෙනවා. ඊළඟට පින්වත්නි දානය කියලා කියන්නේ මොකක්ද? දන් දීම කියලා කියන්නේ මොකද දානය කියලා අපි කරන්නේ? අපි කියනවා අපේ ළඟ තියෙන එකක් සතුට සිතින් තව කෙනෙකුට පරිත්‍යාග කරන එක දානය කියලා. දානයේ අරමුණ මොකක්ද වෙන්න ඕනේ? දානයේ අරමුණ වෙන්න ඕනේ ලබන කෙනාගේ සුවපත් භාවය. ලබන කෙනාගේ සුවපත් භාවය. එතනින් මෙහා අරමුණ නම් අපි තුළ තියෙන්නේ එතන අර තණ්හා, දිට්ඨි, මාන කියන මේ කාරණා තුළ තියෙනවා. තණ්හා, දිට්ඨි, මාන කියන මේ කාරණා. දැන් දන් දීම වනාහි අපි අපේ ජීවිතේ හැමදාම කරන දෙයක්. සිල් රැකීමත් අපට පුළුවන් හැම අවස්ථාවෙම සිදු කරන්න. දැන් දානය, සීලය, භාවනාව කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් සසර සැපය පිණිස පමණ හේතු වෙන්නට අවස්ථාව නොදී අපේ නිවනට හේතු වෙන විදිහට සිද්ධ කර ගැනීමට මාතෘකාව වුණා. තණ්හා, දිට්ඨි, මාන අනුපහතා ඊළඟට කරුණා, උපාය, කෝසලනා, දානාදේ ගුණා, පාරමීනා. පාරමී කියලා කියන්නේ පාර කියලා කියන්නේ පරතරට. පාර කියලා කියන්නේ පරතරට. අපාර කියලා කියන්නේ පිටරට. එහෙනම් පාරමී කියලා කියන්නේ පරතරට හේතු වෙන ආකාරයේ පින්කම් කරන එක. පාරමිතාවක් ආකාරයෙන් පින්කම් කරනවා කියලා කියන්නේ නම් නිවනට හේතු වෙන විදිහට පින්කම් කිරීම. නිවනට හේතු වෙන විදිහට පින්කම් කිරීම. සරලව තවත් පැත්තකින් කිව්වොත් අපි මේ භවය තුල කරන පින්කම් නතර කරන්නේ නැතිව මොනවද පින්කම්? දන් දීම, සීල රැකීම, භාවනා කිරීම. නතර කරන්නේ නැතිව ජීවිතයේ අවසාන මොහොත දක්වාම පුරුදු කරන එක. පාරමිතාවක් වැඩෙන ආකාරයට පින්කම් කරනවා කියලා කියන්නේ අපි ආරම්භ කරලා තියෙන පින්කම් කිසිම දවසක නතර කරන්නේ නැතිව
කොහොමද නතර කරන්නේ නැහැ කියලා කියන්නේ? ක්‍රියාවෙන් නොහොත් හිතේ සිතිවිලි වලින් නතර වෙන්න බෑ. මේ අවුරුද්දේ කටන ජීවන පින්කම ඉවර වෙලා ඒක නතර වෙන්න බෑ. අපි ඊළඟ අවුරුද්දේ මේ පින්කම පිට වඩා අපි පුළුවන් උපරිමයෙන් කරනවා කියන සිතිවිල්ල අපි හෙට දිනේ පින්කම කරලා ඉවරලා අපි හිතට තුල් කරගන්න. ඒක නතර වෙන්නේ කවද්ද? ඊළඟේ පින්කම කරනකොට ඉවර වෙනවා. එතනින් නතර වෙනවද නැහැ. ආපහු එවැනි පින්කමක් කරනකම් ඒ වෙනුවෙන් අපි සිතිවිලි වඩනවා. ඒ වඩන සිතිවිලි කුසල් සිතිවිලි. එහෙනම් ඒක තමයි පාරමිතාව. නොනවත්වා එක දිගට අපි කරන යහපත් පුරුදු ප්‍රගුණ කිරීම. ඒ කියන්නේ සියලු වැඩ අනිත් පැත්තකින් තියලා පින්කම් කර ඉන්නවා කියන එක නෙවෙයි. පැහැදිලිනේ අපි අනිත් වැඩ කටයුතු සිදු කරන අතරතුරත් පින්කම් කරගැනීමේ සිටිවිල්ලක් හරියන්නේ නැහැ කියන එක. දන් දෙන එක, සිල් රකින්න එක, භාවනා කරනවා කියන එක අත්හරින්නේ නැහැ අපි හිතින්. අපි හිතින් අත්හැරියොත් එහෙමයි අපි ඒක දුරස් වෙලා යනවා. එහෙම වුණොත් මේ ලබාගත් මනුෂ්‍යාත්ම භාවය තුළ අපිට මේ ප්‍රයෝජනෙ නැති වෙනවා. මේ පුරුද්ද අපේ ජීවිතයේ අවසාන මොහොත වෙනකම් අපි පුරුදු කරගත්තොත් අපිට ලාභයක් තියෙනවා. මොකද ලාභය? ඊළඟ භවයයි පුරුදු කරන්න ඕනේ නැහැ. ඊළඟ භවයේ ඒක පුරුද්ද හැටියට ඉබේම අපිට එනවා. දැන් මේ ඇවිල්ලා තියෙනවා. නොයෙකුත් පින්කම් අපිට කරන්න අමුතුවෙන් උපදෙස් දෙන්න ඕනේ නැහැ. කොහෙද එහෙම පින්කමක් තියෙන්නේ කියලා හෙනකොට අපි ඉබේම හිතට පෙළගෙනවා. ඒ තමයි පුරුද්ද. එහෙනම් මේ පුරුද්දයි මේ භවය තුළ අපි නිවැරදිව අපි අරගෙන යනවා. නිවැරදිව අපි අරගෙන යනවා. දැන් සිල් රැකීම තුළ, භාවනා කිරීම තුළ, දන් දීම තුළ දැන් සීලය භාවනාවයි නම් අපි ප්‍රාථමික අවධියේ ඉඳලා දෙවනි අවධියට වඩාගෙන යනවා. ඒ එක සිතුවිලිත් එක්ක කරන දෙයක්. හැබැයි දානය නම් ප්‍රායෝගිකව අපි බාහිර දේවල් එක්ක සිදු කරන දෙයක්. ඒ නිසා අපිට හරියම අපහසුයි නිවැරදි අරමුණෙන් දන් දෙන එක. නිවැරදි අරමුණෙන් දන් දෙන එක. මම එක උදාහරණයක් අරගෙන මේ දානීය කියන දීපත් කරනවා. චීවර පූජාව. මොකද? චීවර පූජාව. බුදුහාමුදුරුවෝ අන්දන වදාරනවා තිරිසංගත සතුන්ට දන් දෙන එක හොඳයි. හැබැයි ඊට වඩා වටිනවා මිනිස්සෙකුට ආහාර වේලක් දෙන්න. ඇයි මිනිස්සෙකුට ආහාර වේලක් දෙන එක වටින්නේ? මොන දන් දීමේ අරමුණ මොකක්ද කියලා දැනගන්න ඕනේ. මොකද දන් දීමේ අරමුණ තියෙන මනසේපත් කළේ ප්‍රතිග්‍රාහකයාගේ ආපත සූපත් භාවය. කවුද දැන් තිරිසංගත සතුන්ට අපි ආහාරයක් දෙනවා නම් ප්‍රතිග්‍රාහකයා තිරිසංගත සතට මොකද්ද අපි ආහාර වේලක් දෙන එකෙන් ලැබෙන ප්‍රයෝජනය යහපත ඔහුට ලැබෙන සූපත් භාවය මොකද්ද? කුසගින නිවෙන එකනේ. හැබැයි මිනිස්සුන්ට ආහාර වේලක් දෙන එකෙන් කුසගින විතරද නෙවෙන්නේ. ඔහුට ගුණධර්ම වඩටත් ඒ ආහාරයේ හේතු වෙනවනේ. ඒ ආහාරයෙන් ලැබෙන මොනවද? ආයුෂය, වර්ණය, සැපය, බලය, ප්‍රඥාව. ඊළඟ ආහාර වේල ගන්නකම් බලය, ශක්තිය ලැබෙන කුසගිනි නෙවෙනවා. කායික මානසික සුවතාවය ලැබෙන මේ ආහාරයෙන් ලැබෙන ඵලය. එහෙනම් කිසිම සීලයක් රකින්නේ නැති මිනිස්සුෙකුට වඩා පන්සිල් රකින්න කෙනෙකුට ආහාර වේලක් දෙන එකේ මොකද්ද වටිනාකම? ඔහුට පන්සිල් ආරක්ෂා කරන්නට උදව් උපකාර වෙනවා අපේ ආහාරය. පැහැදිලිද? එහෙනම් ඊට වඩා අටසිල් සමාදන් වෙන කෙනෙකුට ආහාරයක් දෙන එකේ වටිනාකම සාමාන්‍ය රාමුදුරන් වහන්සේ නමකට දානයක් පූජා කරන එකේ වටිනාකම උපසම්පන්න නමකට දානයක් පූජා කරන එකේ වටිනාකම බුදුහාමුදුරුවෝ දෙසා සම්බුද්ධ පූජාවන් සිදු කරන එකේ වටිනාකම කල්පනා කරලා බලන්න.
දානේ අරමුණ ප්‍රතිග්‍රාහකයාගේ ස්වභාවය නම් ඔහුගේ යහපත නම් කවුද සාධන්නීමද වඩා වටින්නේ? දැන් හැබැයි ඔහොම කියවහම සංගීත දානයක් පිරිනමන තුල නිවන් දකින්න කාල විපාක ලැබෙනවා. උපදින ආත්ම භාවයක් පාසා සැප ලැබෙනවා කියවහම අන්න සිතට එන අරමුණක් මොකද්ද? උපදින ආත්මයන් පාසා මේ දානේ මට සැප ලැබේවා. අන්නයට වඩා මම මේ වගේ ලොකු දානයක් දුන්නේ, විශාල දානයක් දුන්නේ. ඒ නිසා ඒ අයට වඩා මට සැප ලැබෙනවා. බුදුබණේ එහෙම කියලා තියෙනවා. ඔව්. හැබැයි බුදුබණේ කොතනකවත් කියලා නැහැ ඒ අරමුණ ඇතිව ගන්න දෙන්නට කියලා. එහෙනම් අපි මේ අරමුණ ඇති කරගන්න. එහෙනම් අපේ හිත තුළයි ඒ සිතිවිලි ඇති වෙන්නේ. එවිටයි අපට ඒ කරන පින්කම නිවන් පිණිස හේතු වෙනවද සතර සැපේ පිණිස පමණක් හේතු වෙනවද කියලා හිතාගන්න පුළුවන්. එහෙනම් දානේ වනාගේ අපට වැඩිමානේ සංස ලැබෙන විදියට පූජා කරන්න. හැබැයි දෙන කෙනාගේ යහපතම ප්‍රාර්ථනා කරමින් පූජා කරන්න. දැන් එහෙම කිව්වා මියගේ ඥාතීන්ට සූපත් භාවයේ වෙනුවෙන් අපි දන් දෙනවානේ. එහෙම වුණාම ධර්මයේ කියන ඕන් ප්‍රාර්ථනා කරන ආශිර්වාද කරන ඥාතීන්ට චිරංජීවන්ත බොහෝ කල් ජීවත් වේවා කියලා. එහෙනම් අපේ ඥාතීන්ට දන් දුන්නම අපිට ආශිර්වාද කරයි නේද කියන සිතිවිල්ල ඇති කරගත්තොත් ඒකේ තෘෂ්ණාවක් වැඩෙනවා. ඒ සිතිවිල්ල වැරදි. එහෙනම් මෙතන තණ්හාවයි දිට්ඨියයි දෙකම තියෙනවා. වැරදි දෘෂ්ටියක් තියෙනවා. වැරදි අරමුණකින් පින්කම් කරලා තියෙන්නේ තෘෂ්ණාවක් වැඩිලා තියෙනවා. මානයක් තියනවානේ පින්කම් කරනකොට. දැන් ඒවා අපි සමාජයේ තියෙනවා දන්නවනේ මැනීම. උසස් පහස් ජීවිත මනින එක. අපේ හිත තුළයි මේ මැනීම ඇති වෙන්නේ. දැන් එදා මම මේ විදිහේ දානයක් දුන්නේ අද මේ විදිහේ දානයක් දුන්නේ. එදා ඒකට වඩා අද ඒක උසස් කියලා හිතුවොත් එතන මැනීම කියලා. මොකද දැනනකොට හිතන්න ඕනේ. එදා දේශංග සත්‍යකට නම් ආහාර වේලක් දුන්නේ. ඒ සතාරේ කුසත්‍රිනි වේවා කියන අරමුණ ඇති වෙනවා. අද හාමුදුරුවන්ට නම් දාන පූජා කරේ හාමුදුරුවෝ මේ උන්වහන්සේ දානේ වළඳලා ශාසනික බ්‍රහ්මචර්යාව වල හැසිරෙලා ශාසනයේ උන්නතිය චිරස්ථිතිය වෙනුවෙන් කටයුතු කරනවා කියලා සිතිවිල්ල තියෙනවා. අපේ දානේ සම්බුද්ධ ශාසනයේ පැවැත්ම වෙනුවෙන් දෙන දානයක් බවට පත් වෙනවා. ජීවන පූජාව අරහත් තජේ කියලා කියන්නේ අහලා තියෙනවද? ඒ ජීවනයේ අරහත් තජේ කියලා කියන්නේ කාරණා දෙකක්. පළවෙනි කාරණාව සකල ක්ලේශයන් ප්‍රහීණය කරපු අරිහතුන් වහන්සේලා ගත කරපු වස්ත්‍රය නිසා චීවරයට කියනවා අරහත් තජේ කියලා. මොකද රහතන් වහන්සේලා ගත කරපු වස්ත්‍රය. ඒ නිසා චීවරයට කියනවා අරහත් තජය. මතක තියාගන්න. දෙවැනි කාරණාව ඕනෑම කෙනෙක් සියලු දුරාචාරය කරන කෙනෙක් අරගෙන ඉන්න පැවිදි කරන්නේ. ඔහුගේ දුරාචාරයකම ටික ටික නැති වෙනවා. ක්‍රමක්‍රමයෙන් නැති වෙනවා. එක මොහොතකින් වෙන්නේ ක්‍රමක්‍රමයෙන් නැති වෙලා ඒ ජීවරය ගත දරන පුද්ගලයා ආර්ය මාර්ගයට පමුණුවන නිසා මේ ජීවරයට කියනවා අරහත් තජේ කියලා. දැන් ඔබ සිදු කරන පූජාව චීවර පූජාව අරිහතන් වහන්සේලා ගතදරපු වස්ත්‍රේ නිසා පුද්ගලයා ඒ අරහත් මාර්ගයට පමුණුවන නිසා අරහත් තජේ කියනවා. අඟුලිමාල ආමුණුගේ කතාව මතක් කරගන්න. ඒ පුද්ගලයා කොහොමද නිවනට පමුණවන්නට චීවරය උපකාරී වුනේ කියලා. ඒ කතාව කියන්න වෙලාවක් නෑ මතක් කරගන්න. දැන් ওই චීවරය පූජා කිරීමේදී භික්ෂුන් වහන්සේට ලැබෙන ලාභය මොකක්ද? උන්වහන්සේට මේ ලෝක වශයෙන් විලිවසා ගන්න හේතු වෙනවා.
වැස්සෙන් පිටින් මැස්සු මැදුරුවන්ගෙන් ආරක්ෂාවෙන් අවුවෙන් වැස්සෙන් දූවිල්ලෙන් ආරක්ෂාවෙන්ට ඒ චීවරය ප්‍රයෝජනෙ පිණිස පවතිනවා. දෙවෙනි කාරණාව උන්වහන්සේලාට ශාසනික භ්‍රමචර්යාව තුළ නිරත වෙන්න උන්වහන්සේලා චීවරයේ ගතරා කරනකොට කෙලෙස් ප්‍රහීන කරාට අකුසල් වලින් වැළකෙන්න හේතු වෙනවා. ඒ නිවන නරකුණේ ගමන් කරන්නට හේතු වෙනවා. එහෙනම් මේ ආර්ය මාර්ගයේ වඩන්නට බුද්ධලේකට මේ චීවරයේ හේතු වෙනවා නම් ඊට වඩා ප්‍රයෝජනයක් තියනවද කෙනෙකුට තවත්? ඔබ පූජා කරන චීවරයේ වටිනාකම මොකක්ද? ප්‍රතිග්‍රාහකයන් වහන්සේට ලැබෙන ආනිසංසකට කොයි තරම් සතුට වෙන්න පුළුවන්? කොයි තරම් සතුට වෙන්න පුළුවන්? හැබැයි දායකයාගේ චිත්ත ශක්තිය වැඩි වෙන්න ඕනේ, අවබෝධය වැඩි වෙන්න ඕනේ ආනිසංසය කියලා. මුලින් සිහිපත් කරගෙන ඔබ මතක තියාගන්න. ඔබ මේ ශාසනයේ උන්නතිය වෙනුවෙන් කලවල එක හම්බුරු දෙපත් කරා ලක්ෂ 13කට වඩා මේ අවුරුද්දේ විහාරය වෙනුවෙන් ගමිය එකතු කරලා පූජා කරනවා. වර්තමාන ජීවන සමාජ ආර්ථික තත්ත්වයක් එක්ක සුළු වර්ධනය මහ විශාල ගාන. මේ මහ විශාල ගාන පූජා කරේ මේ පන්සලේ විහාරය හදන්න දෙනවා. බුදුහාමුදුරුවෝ වැඩින්ට සම්මුද්‍ර කුටියක් අවුරුදු කීයක් මේ කුටිය තුළ දායකයෝ සම්බුද්ධ පූජා පවත්වයිද? ඔබ, ඔබේ දරුවා, ඔබේ මුණුබුරන් මේ ගමේ පරම්පරා කීයක් මේ බුදු කුටිය තුළ සම්බුද්ධ පූජාව පවත්වනවා? නම් බුදුහාමුදුරුවෝ නිසා සම්බුද්ධ පූජාව පවත්වන්න අපි උදව් කරා. මම ඒකට වහලෙට ලී දණ්ඩක් පූජා කරා. මම ඔලු කැටයක් පූජා කරේ. මම ගඩොල් කැටයක් පූජා කරේ. මම වැලිත්තයක් පූජා කරේ. මට කිසිම දෙයක් පූජා කරන්න බැරි වුණා. හැබැයි මම පන්සලට ගිහිල්ලා මගේ අතින් ගඩොල් කැටයක් අරගෙන දුන්නා ඒ විත්තිවලින්. මම මේ වැඩ ටික හදලා දෙන්න උදව් කරා. ඔබේ සිතිවිල්ල බලවත් වුණා මේ බුදුහාමුදුරුවෝ වැඩේ. ශාසනයේ පැවැත්ම වෙනුවෙන් මේ පූජාව සිදු කරන්නේ ඒ වෙනුවෙන් මගේ මේ කාලය ගත කිරීම, ඒ වෙනුවෙන් මගේ ශ්‍රමය, ඒ වෙනුවෙන් මගේ ධන පරිත්‍යාගය. මරණ මොහොත දක්වාම මේ සිතිවිල්ල ඇති කරගෙන සතුට වෙන්න බැහැ. කොයිතරම් පින්වලට පින්නවා. ඒ සිතිවිල්ල ඇති වෙන වාරයක් පහසාම හෙට දවසේ තව වැලිකටයක් හරි වැටින් පූජා කරන්න මම කැප වෙනවා. මගේ ගමේ පන්සලේ විහාරය හදන්න නෙවෙයි, සම්බුද්ධ ශාසනයේ පැවැත්ම වෙනුවෙන් තවත් පූජාවක් සිදු කරන්න මම භාග්‍යවත් වෙනවා. ඒකට මට කාලය ධනෙ ශ්‍රමය වැය කරන්න හැකියාව ලැබෙලා තියෙනවා. මට තියෙන විදියට මට හැකි විදියට ඒ දේ සිදු කරන්න පුළුවන්. තව කෙනෙක් කරන විදිය බලලා නෙවෙයි, මට පුළුවන් උපරිමය. ඒ උපරිමය කියන තැන හිටියොත් සත්භාවය, ප්‍රඥාව, අවබෝධය කරලා තියෙනවා. මේ ජීවිතේ මට පුළුවන් උපරිමය දන් දෙන්න. මට පුළුවන් උපරිමය දවසට මට සිල් ආරක්ෂා කරන්න පුළුවන්. ඒක තමයි මගේ උපරිමය. සතියද මට සිල් ආරක්ෂා කරන්න පුළුවන්. ඒක තමයි මගේ උපරිමය. අපේ සමහර අම්මලා හාමුදුරුවෝ වස් සමාදන් වෙන මොහොතේම අම්මලා පන්සල් සිල් ආරක්ෂා කරා අදිස්ථාන කරා. ඉස්සරේ අම්මලා හිටියේ සතියක් පන්සලේ සිල් සමාදන් වෙලා හිටියා. අම්මගේ උපරිමය තමයි සතිය. එහෙනම් ඊළඟ ආත්මභාවයක සතියක් නෙවෙයි කියලා. සමහර වෙලට ගිහිගේ නැත්තලා පැවිදි වෙලා ඔබට ඒක වඩන්න. හැබැයි ධර්මයේ කොහෙවත් සඳහන් වෙලා නැහැ පැවිදි වුණොත් පමණයි නිවන් දකින්න පුළුවන් කියලා. පැවිදි වෙලා හෝ ජීවිතලා හෝ ඒ මාර්ගයේ වඩන ආකාරය අනුමයි අපට මේ නිවන් දකින්න ආකාරය ඒ දවස කවද්ද කියලා තියෙනවා. තණ්හා
දිට්ඨි මාන අනුපහතා කරුණෝපාය කුසල කරුණාවත් තියෙන්නට ඕනේ. කා කෙරෙහිද කරුණාව තියෙන්න ඕනේ? තමා කෙරෙහි නෙමෙයි. මම මේ සිල් ආරක්ෂා කරන්නේ, දන් දෙන්නේ, භාවනා කරන්නේ මේ සසර සත්‍යයගේ යහපත වෙනුවෙන්. මම දන් දෙන්නේ සසර සත්‍යයගේ යහපත වෙනුවෙන්. වික්ෂුන් වහන්සේට නම් උන්වහන්සේගේ යහපත වෙනුවෙන්. ඒවා සමාදන් වෙලා ඉන්න අයට නම් ඒ අයගේ යහපත වෙනුවෙන්. අන්න ආරම්භ. ඒ කෙරේ කරුණාවක් ඇති වෙන්න ඕනේ. උපාය කුසල. උපාය කෞශල්‍ය ඇති වෙන්න ඕනේ. කුසලතාවය. අපි ඒ වෙනුවෙන් කැප වෙන්න ඕනේ. දැන් අපේ පඤ්ඤානන්ද පඬිතුමන් වහන්සේ මේ ඓතිහාසික ගම ඒවා කියන්න වෙලාව නෙමෙයි. අපි හාල්යාලේ තුමනති සති ගෞරවකර අනුනායක මහතුරුන්ට ජන්මය දුන්නා. එතන මෙහා මේ වැඩ ඉන්න මහා සංඝරත්නය අපි ආරම්භ අපේ පඤ්ඤානන්ද පඬිතුමන් නම් කියලා ඉන්න කරන්න බැරි ශ්‍රේෂ්ඨ යතිවරයන් වහන්සේලාට ජන්මය දුන්නා. මේ ගමේ උන්වහන්සේලා බලන්නකො මේ වර්ෂ කීපය තුළ කොයිතරම් කුසලතාවයක් දක්වලා තියෙනවද? තමන්ගේ ඥාතීන් එක පින්කම් කරන්න යොදලා. ඉතින් ඔබ ඒ කියන දේ අහලා කොයිතරම් තමන්ගේ වෙහෙස මහන්සි වැඩි කටයුතු කරමින් සිටියාද, අද සිටිනවාද, හෙට ඔබ එහෙමම. ඒක තමයි උපාය කුසල. දාන ආදී ගුණ පාරමී දන් දීම, සිල් රැකීම, භාවනා කිරීම, පින්කම් කිරීම. ඔබ සම්බුද්ධ ශාසනයේ පැවැත්ම උදෙසා මේ දානයන් සිදු කරන්නේ මොනවද? ඔබේ ශ්‍රමය, ඔබේ කාලය, ඔබේ ධනය. බෑම ආකාරයෙන් වැඩ කරනවා. ඒ නිසා මේ ධර්ම දේශනාව තුළින් අපි අද මාතෘකා කරගත්තේ කාල වේලාව අපි සාකච්ඡා කළා. නිවන් දකින්නට කාර්මිකාවක් පූර්ණේ කරගන්න ආකාරයට පින් කරන්නේ කොහොමද? නිවන් දකින්න පින් කරන්නේ කොහොමද? කර්මා දිට්ඨි මාන කියන මේ සිතිවිලි දුරු කරලා ස්නාව පින් කරන්න අපි පින් කරාම සැප ලැබෙනවායි කියලා දන්නවනම් ඒ ආස්වාව නැති කරගන්න ඕනේ. මාන්නය මේ විදිහේ පින්කම් කරාම මේ විදිහේ දේවල් මම තේපත් කරේ පෙවිදුනාම විතරයි නිවන් දකින්න පුළුවන් කිහිව බෑ. මාස ගණන් භාවනා කරන්න ඕනේ, සිල් රකින්න ඕනේ, හැම පොයෙකම සිල් ගන්න ඕනේ. එහෙම නැති කරගන්න නම් වැරදි දෘෂ්ටි. ඒ කියන්නේ එහෙම පුළුවන්, එහෙම නැතිවත් පුළුවන් කියන එක. නම් ඒවා වෙන මාන්න, ඒවා ඒ වැරදි දෘෂ්ටි අන් අයට වඩා මම දන් දෙනවා, අන් අයට වඩා මම රකින්නවා. අන් අයට වඩා මම ගුණ ධර්ම පූර්ණේ කරනවා. දැන් මෙතන ඉන්න පුළුවන් ලක්ෂ ගණන් විහාරයට පන්සල විදිහට විහාරය. ඒ එයාට පුළුවන් මොකද? හැබැයි තව කෙනෙක් හිතන්න එපා. අර මෙච්චර දුන්නානේ මට මෙච්චර නැති මට ඒ වගේ කරගන්න නෑ කියලා සිතුවිලි ඇති කරගන්න එපා. ඒක වැරදි දෘෂ්ටියක්. ඒ වැරදි සිතුවිලි ඇති වෙනවා නම් ඔබ කරපු පින්කමේ අනුසස්තේ වෙනවා. නිවන් දකින්න. එනං ඒ වෙලේ වැරදි දෘෂ්ටි මාන නැති කරගන්න. කරුණාව උපාය කෝසල ඇති කරගන්න. ඔබ දක්ෂ වෙන්න ඕන පින්කම් කරන්න. ඒ දක්ෂ දුරු කරමින් කරුණාවෙන් මෛත්‍රියෙන් ඔබට පරාර්ථයේ පිළිසන සත්භාවය ඇති කරගෙන ඔබට පින්කම් සිදු කරගන්නට මේ ධර්මානුශාසනාව හේතු වාසනා වේවා.